හැලෝ කොහොමද? අද මම ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ලස්සන ස්ථානයක් වන මේ ගාලුකොට්ටු ඇතුළේ ඉන්නේ. මේ හරියේ තියෙනවා කවුරුත් දැකපු නැති තැනක්. මෙතන තමයි ගාල බ්ලැක් ෆෝට් කියන්නේ. ඔයාලා දන්නවද මේකට බ්ලැක් ෆෝට් කියලා නම් වටින හේතුව? මේකේ ඔක්කොම කළු ගල් වලින් තමයි හදලා තියෙන්නේ. ඒකට මේකේ අඳුරු ගතියට තමයි කියලා තියෙන්නේ මේක බ්ලැක් ෆෝට් කියලා. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ බ්ලැක් ෆෝට් එක ඇතුලේ තියෙනවා සිරමැදි. දැන් මේ මම ඉන්නේ ඒ සිරමැදියට ඇතුළේ. මේ තියෙන්නේ සිරමැදි වලට ඇතුළට හුලංෙන් හදලා තියෙන හුලං කපු. මේ පැත්තෙන් පේන්නේ මුහුද. මේක හදලා තියෙන්නේ 16 වෙනි සතවර්ෂයේ පෘතුගීසි මිනිසුන් තමයි මේක හදලා තියෙන්නේ. මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමයි මම දැකපු දෙයක්. මේ බලන්නකො මේ වහලේ පරාලි කියලා තියෙන ගල් කණු වල. ගල් කණු වල කියලා තියෙන්නේ. ඔයාලා දන්නවද මේ ගාලුකොට්ටු ඇතුලේ තියෙන බ්ලැක් ෆෝට් එක හදලා තියෙන හේතුව? මේක සාමාන්‍යයෙන් සතුරු නාවික හමුදාවට පහර දෙන්න හදපු ආරක්ෂක මුරපොළ. එතකොට මේ තියෙන්නේ ඒ දවස්වල පාවිච්චි කරපු කාලතුවක්. බ්ලැක් ෆෝට් එකේ බලන්න තියෙන තවත් තැනක් ටනල් එකක් තියෙනවා. අපි ගිහින් බලමු. යා. මේ ස්ථානයේ මේ පාවිච්චි කරලා තියෙන්නේ වෙඩි බෙහෙත් එතකොට ඒකට බෝම්බ ආයුධ ගන්න අපඩා කරන්න තිබුණ තැනක් තමයි මෙතන. මේ බැක්වල් කුටිය ඇතුලේ ඔයාලා ගාලුකොට්ටු આવොත් මේ තැන නම් මිස් කරගන්න එපා. මාරම ලස්සන බ්ලැක් ෆෝට් එක බලන්න අමතක කරන්න එපා. එන්න. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.